සිහිය පිහිටවන්න හොඳ භාවනාවක්. සිහිය පිහිටවන්න හොඳ භාවනාවක්. ඉස්සල්ලාම සිහිය පිහිටන්නේ කයට. කයට සිහිය පිහිටවන එක තමයි ඇත්තටම ලේසි. තමන්ගේ ශරීරයේ ඉරියව් වලට ශරීරයේ තියෙන දැනීම් වලට හිත පිහිටවා ගත්තාම ඉක්මනට හිත එකඟ වෙන්න බලනවා. දැන් ඒකට පුළුවන් අපිට ඔය අට්ටික සංඥාව වගේ එකක් වඩන්න. අපි හිතමු අපි දැන් වාඩි වෙලා ඉන්න විදිහට අපි මෙහෙම සීකන යටිපතුලෙන් ඉහළටත් හිසකෙස් වලින් පහළටත් සමගින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ හැදිලා තියෙන ඇට සැකිල්ලකින් කියලා හිතනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හිස් කබල. අන්න හිස් කබල කියද්දි දැන් මතක් කරගන්න ඕන කොහෙද? හිස් කබල මේ ඔළුව. දැන් අවන්න සිහිය පිහිටවන්නේ. දැන් සිහිය පිහිටන්නේ කොහාටද සිහිය පිහිටන්නේ? කයට. හිස් කබල. හිස් කබල මෙහෙම හකු ඇට තියෙනවා. ඇස් ළඟ මේ ඇට කටු තියෙනවා. ඊට පස්සේ බෙල්ල ඇට. අන්න ටික පහළ එහාට එනවා. දැන් කොහාට සිහිය පිහිටලා තියෙන්නේ? කයට. ඊට පස්සේ උරහිස් ඇට. දකුණු අතේ උරහිස් ඇට. දකුණු අතේ උරහිසෙන් වැලමිට දක්වා ඇට කටු. වැලමිටේ ඉඳලා මැණික් කටුව දක්වා ඇට කටු. දකුණු අතේ අල්ලයට ඇඟිලියට. ඊට පස්සේ වම් අතේ උරහිස්. වම් අතේ උරහිස් ඇට කටු. වැලමිට මැණික් කටුව. එහෙම සිහි කරනවා. ඊට පස්සේ බෙල්ලෙන් පහළ ඉලයට කූඩුව. කොඳුනාරටිය. උකුල් ඇට. කලව ඇට. දනිස් ඇට. කෙන්ඩා ඇට. ඊට පස්සේ විලුඹේ ඇට කටු. පා ඇඟිලි ඇට කටු. මේවා සිහි කරනවා අන්න. උඩ ඉඳන් පල්ලෙහාට සිහි කරනවා. දැන් මොකේටද සිහිය පිහිටවන්නේ? කයට. මේ කයට ඉක්මනින් හිත එකඟ වෙනවා මේවට. මේ කය කියන දේ ඊටාම ප්‍රකට දෙයක්. ඉක්මනින් මේකට සිත එකඟ වෙනවා. ඊට පස්සේ ආය යටිපතුලේ ඉඳලා උඩට සිහි කරනවා. ආයි උඩ ඉඳලා යටිපතුලට. දැන් කොහොමද ඒක පටන් ගන්නෙ? යටිපතුලෙන් ඉහළටත් හිසකෙස් වලින් පහළටත් සමගින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ හැදිලා තියෙන්නේ ඇට සැකිල්ලකින්. මේ ශරීරයේ තියෙනවා හිස් කබල, බෙල්ලේ ඇට, උරහිස් ඇට. දැන් මේ හිස් කබල, බෙල්ලේ ඇට, උරහිස් ඇට කියනකොට සිහිය පිහිටවන්නේ කොහාටද? ඒ තැන් වලට. හිස් කබල කියද්දි ඔළුවට, බෙල්ලේ ඇටකටු කියද්දි බෙල්ලට, උරහිස් ඇට කියද්දි උරහිස් වලට, අත් කියද්දි අත්වලට, ඉල ඇට කූඩුව කියද්දි පපුවට. අන්නේ තියෙන තැන් වලට සිත පිහිටවනවා. දැන් ඒ භාවනා අරමුණේ සිත ඉක්මනින් පිහිටන්නේ ඒකයි. ඒක අපිට ප්‍රකට දෙයක්. මේ ඉක්මනින් සිත විරාගයටපත් වෙන්නත් මේ සිහිය කියන දේ හොඳින් අල්ල ගන්න. මේ සිහිය පවත්වනවා කියන දේ තමන් සිතන අරමුණක් ඇද්ද? ඒ අරමුණ තුල තමන්ගේ මනස පවත්ව ගන්න හරිම ලේසි මේ කායානුපස්සනාවට අදාළ භාවනාව. ඒකම තමයි දැන් අපි ඔය සම්පජන්‍ය කියලා කරන්නේ. ඒ කරන දේ සිහියෙන් කරනවා. ඉරියාපත භාවනාවෙත් කරනවා. දැන් මේ නවසීවතක භාවනාව වලට තමයි අට්ටික සංඥා තියෙන්නේ. ඒක මේ භාවනා නවසීවතකේ 9ක් තියෙනවා. උද්දුමාතක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා ඔහොම තියෙනවා. එතකොට මේ සංඥා වලින් එකක් තමයි අට්ටික සංඥාව කියලා. කියන්නේ මේ අට්ටික සංඥාව එහෙම පුරුදු කරගත්තාම අනිත් භාවනා පුරුදු කරන්න ලේසියි.